ඉතින් සුබ දවසක් කියලා අදත් පටන් ගන්නවා ස්කෝපීට වීඩියෝ සිරිස එක අලුත් වීඩියෝ එකකින්. ඉතින් PT එක්සෑම් එක ගැන කරගෙන යන මේ වීඩියෝ සිරිස් එකේ පස්වෙනි වීඩියෝ එක තමයි අද අපිට කරන්න තියෙන්නේ. හැබැයි අපි ක්වෙස්චන් තුනක් ගැන කතා කරා. මේ තියෙන්නේ හතරවෙනි ක්වෙස්චන් එක. ඒකට PT එක්සෑම් එකේදී අපිට හම්බෙන හතරවෙනි ක්වෙස්චන් එක තමයි මේ රීටේල් ලෙක්චර් කියලා කියන්නේ. හරි. එතකොට අපි රිපීට් සෙන්ටෙන්ස් ගැන කතා කරා, රීඩ් අලවුඩ් ගැන කතා කරා, ඩිස්ක්‍රයිබ් ඉමේජ් ගැන කතා කරා. දැන් අපිට තියෙන රීටේල් ලෙක්චර් ක්වෙස්චන් එක. හරි. වැදගත්ම දේ තමයි මේ ස්පීකින් ස්කෝ කරන එක. ස්පීකින් ස්කෝ කරන තරමට අපිට එක්සෑම් එකේ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මේ ඒ කියන්නේ ඕවරෝල් එකක් විතර හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මොකක්ද මේකට හේතුව? ස්පීකින් වලින් අපිට රීඩින් සහ ලිසනින් දෙකම ස්කෝ කරන්න පුළුවන්. හැබැයි ස්පීකින් වලට අපිට කොහෙන්වත් ඒ කියන්නේ වෙන සෙක්ෂන් තුනෙන්වත් ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට අපි දැනගන්න ඕනේ මේ ස්පීකින් හොඳට ස්කෝ කරන තරමට තමයි අපිට එක්සෑම් එකේදී හොඳ රිසල්ට් එකකට එන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් රීටේල් ලෙක්චර් ක්වෙස්චන් එක ගැන අද අපි කරමු. ඔයාලට තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට මේ ප්‍රශ්න ඔක්කොම නැතිනම් මේ ක්වෙස්චන් එක මම අද ඔයාලට කියලා දුන්නා. හරි. අපි යමු ඉස්සරහට. හරි. රීටේල් ලෙක්චර් ක්වෙස්චන් එක ගත්තාම අපිට ක්වෙස්චන් එකක් හෝ දෙකක් එක්සෑම් එකට එන්න පුළුවන්. එතකොට මේ ටෙස්ට් එකේදී අපිට සාමාන්‍යයෙන් පැය දෙකක් නේ හම්බෙන්නේ. පැය දෙකක් හම්බ වෙනවා. මේ පැය දෙකේදී පළවෙනියට අපිට ඉන්ට්‍රොඩක්ෂන් එක තියෙනවා. ඒක 1 minute තියෙනවා. ඊට පස්සේ ස්පීකින් and රයිටින් පාර්ට් එක විදිහට මේ සෙක්ෂන් දෙකම ලැබෙන්නේ එකක් විදිහට. එතකොට මේ විනාඩි 54 67ත් අතර වෙලාවක් මේ සෙක්ෂන් දෙකටම ලැබෙනවා. හරි. ඊට පස්සේ රීඩින් පාර්ට් එකට විනාඩි 29ත් 30ත් අතර වෙලාවක් සහ ලිසනින් සෙක්ෂන් එකට අපිට විනාඩි 30ත් 43ත් අතර වෙලාවක් තමයි ලැබෙන්නේ. එතකොට මේ ස්පීකින් and රයිටින් දෙකම එකට තමයි යන්නේ. හැබැයි පටල ගන්න එපා. ඒක ලොකුවට ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඔයාලට රයිටින් එකට හම්බ වෙන වෙලාව, ඒ කියන්නේ ඒ ගැන කතා කරද්දී මම ඔයාලට කියන ඒකට හම්බ වෙන වෙලාව වෙනම ලැබෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. තවත් ඉස්සරහට ගිහින් දැන් මේ රීටේල් ලෙක්චර් ස්පීකින් සෙක්ෂන් එකේ තියෙන ක්වෙස්චන් එකක් නේ. මම ක්වෙස්චන් එක ගැන කියන්න කලින් අපි ස්පීකින් සෙක්ෂන් එක ගැන පොඩ්ඩක් බලලිමු. එතකොට මේ ස්පීකින් සෙක්ෂන් එකේ තියෙන ක්වෙස්චන් වල අපිට වැදගත්ම දේ මොකක්ද? කොන්ටෙන්ට් එක, ප්‍රොනවුන්සියේෂන් සහ ෆ්ලුවෙන්සි. එතකොට මේ තුන මේන්ටේන් වෙන තරමට තමයි අපිට හොඳ ස්කෝ එකක් ගන්න පුළුවන්. මේ තුන වැදගත්ම දේ මොකක්ද? ෆ්ලුවෙන්සි. ෆ්ලුවෙන්සි ස්කෝ වෙන තරමට තමයි ඔයාලට එක්සෑම් එකේදී හොඳ රිසල්ට් එකක් මේ ස්පීකින් සෙක්ෂන් එකට ලැබෙන්නේ. හරි. එතකොට වැදගත්ම දේ තමයි වෙන්න මේ ෆ්ලුවෙන්සි කියන එක. ඊට පස්සේ ප්‍රොනවුන්සියේෂන්. ඊට පස්සේ තමයි කොන්ටෙන්ට් එක. හරි. ඔන්න ඔය ටික හරියට මතක තියාගන්න. මේ ෆ්ලුවෙන්සි මේන්ටේන් කරන එක තමයි වැදගත්ම දේ. හරි. පියන් ඉස්සරහට. රීටේල් ලෙක්චර් වලදී ලකුණු ලැබෙන්නේ මම කිව්වා ක්වෙස්චන් එකක් හෝ දෙකක් ඉන්නේ කියලා. ලකුණු ලැබෙන්නේ අපිට ප්‍රොනවුන්සියේෂන් වලට ලකුණු 5ක්, ඕරල් ෆ්ලුවෙන්සි වලට ලකුණු 5ක් සහ කොන්ටෙන්ට් එකට ලකුණු 5ක් ලැබෙනවා. මේක අඩු වෙනවා. ඔයාලට තේරෙනවනේ. ඒ කියන්නේ අපේ ගමුක ප්‍රොනවුන්සියේෂන් ඔයාලගේ වර්ඩ්ස් ප්‍රොනවුන්ස් වෙන වර්ඩ් වල මොන හරි ප්‍රශ්නයක් එනවා නම් ඒ ලකුණු අඩු වෙනවා. හරිද? ෆ්ලුවෙන්සි වලත් එහෙමයි. කොන්ටෙන්ට් එකත් එහෙම. හැබැයි කොන්ටෙන්ට් එක ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? මොකද අපි මේ ක්වෙස්චන් කරන්නේ ටෙම්ප්ලේට් වලට. මම ඉස්සරහටින් දුවාට කියලා දෙන්න. දැනට ඔයාලා උල්ලුවට දාගන්න මේ ටික. හරි. එතකොට මේකෙදි ප්‍රොනවුන්සියේෂන් වලින් ඔයාලගේ මොන හරි මිස්ටේක් එකක් වෙනවා. ඒ කියන්නේ වර්ඩ්ස් ප්‍රොනවුන්ස් වෙන්නේ නැතිව තියෙනවා නම්. නැත්තම් ඔයාලගේ ඕරල් ෆ්ලුවෙන්සි ගත්තාම ඔයාලගේ ස්පීඩ් එක හෝ ඔයාලගේ සවුන්ඩ් එක ෆ්ලෝ එකක් නැතුව තියෙනවා නම් අන්න ඒකෙදි ඔයාලගේ ලකුණු අඩු වෙනවා. හරිද? ඉතින් ඒක නිසා වැදගත්ම දේ මොකක්ද? මේ ඕරල් ෆ්ලුවෙන්සි සහ ප්‍රොනවුන්සියේෂන්. ඕරල් ෆ්ලුවෙන්සි තමයි ඒකෙමුත් වැදගත්ම දේ. අපි ගමුකෝ 100න් 120ක් කොන්ටෙන්ට් එකට ලැබෙනවා කියලා. ඉතුරු 80ම ලැබෙන්න වෙන්න මේ ප්‍රොනවුන්සියේෂන් සහ ඕරල් ෆ්ලුවෙන්සි වලට. එතකොට ඒකෙමුත් වැඩිම ලකුණු ප්‍රමාණය 180න් අපි ගමුකෝ 100ට අපි ගත්තොත් 155ක් විතර කියලා. 55ක් 60ක් විතර ලැබෙන්නේ ඕරල් ෆ්ලුවෙන්සි මේන්ටේන් කරන තරමට තමයි හොඳ රිසල්ට් එකක් හැම ක්වෙස්චන් එකකම ස්පීකින් වල හැම ක්වෙස්චන් එකකටම අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි. හරි. ඊට පස්සේ දැන් ක්වෙස්චන් එකට එමු. ක්වෙස්චන් එක ඇවිල්ලා දැන් රීටේල් ලෙක්චර්. මොකක්ද මේකෙදි කියන්නේ අපිට? ඔඩියෝ ක්ලිප් එකක් මෙයාලා ප්ලේ කරනවා. මේ ඔඩියෝ ක්ලිප් එකේදී අපි මේක අනිත් පැත්තට තව කාට හරි කියන්න තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මට කවුරු හරි දෙයක් කියනවා. මේ ඔයාලට සිම්පල් විදිහට කියනවාකෝ. මට කවුරු හරි මොනවා හරි දෙයක් ගැන කියනවා. අපි හිතමු මේක මෙයා කියන්නේ මේ සෝෂල් මීඩියා එකක් ගැන හරි මොකක් හරි දෙයක් ගැන කියලා. හරිද? මම මේක තව කෙනෙක්ට කියනවා. හරිද? ඒක තමයි රීටේල් ලෙක්චර් කරන්න තියෙන්නේ. හරි. මේකෙදී අපිට
ඕඩියෝ ක්ලිප් එකක් තමයි ගොඩාක් වෙලාවට ඇහෙන්නේ. හැබැයි සමහරක් වෙලාවට අපිට ඇහෙන්න පුළුවන් කෙනෙක්. ඔයාලට දකින්න පුළුවන් වීඩියෝ ක්ලිප් එකක් එන අවස්ථා. හරිද? එතකොට වීඩියෝ ක්ලිප් එකක් විදිහටත් මේ රීටේල් ලෙක්චර් එනවා. හරිද? ඒක කලින් ආවේ නැහැ. හැබැයි දැන් එනවා. හැබැයි හැම එකකටම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට හම් වෙන්න පුළුවන්. ඒ කියලා කිසිම ප්‍රශ්නයක් පාල කරගන්න බෑ. වීඩියෝ ක්ලිප් එකක් ආවා කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මොකක්ද ඕඩියෝ ක්ලිප් එකට හුම්කම් දෙන එක විතරයි තියෙන්නේ. හරිද? ඊළඟට මොකද? ඔයාලට ඉමේජ් එකක් විදිහට එන්නත් පුළුවන්. හරි. ඉමේජ් එකක් විදිහට එද්දී අටල ගන්න එපා describe image retail lecture කියලා. හරිද? පැටලුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඒකයි ඔයාලා හිතන්න එපා. ඔයාලට මේ PT exam එකේදී කොයිව තැනක හරි වැරදුනා නම් එතනින් එහාට වැරදුන එක හදන්නත් බෑ ඔයාලට පස්සහට එන්නත් බෑ. ඒක හිතේ තියාගෙන ඉස්සරහට යන්නත් බෑ. හරිද? එතනින්ම ඉවරයි ඒක. එතකොට අපිට ඕඩියෝ එකක් විදිහට එන්නත් පුළුවන්, වීඩියෝ එකක් විදිහට එන්නත් පුළුවන්, සහ ඉමේජ් එකක් විදිහට ඇවිල්ලා අපිට ඔඩියෝ ක්ලිප් එකක් ප්ලේ වෙන්නත් පුළුවන්. හරි. ඔන්න ඕක තමයි මේ රීටේල් ලෙක්චර් එන්න පුළුවන් විදි තුනක් විදිහට තියෙන්නේ. හැබැයි ගොඩාක් වෙලාවට අපිට එන්නේ ඔඩියෝ ක්ලිප් එකක්. හරිද? අපිට වීඩියෝ ක්ලිප් එකක් හරි ඉමේජ් එකක් හරි එන අවස්ථාව ගොඩාක් අඩුයි. ඒක නිසා ලොකුවට ඉගෙන ඔයාලා වොරි වෙන්න ඕනේ නැහැ. හරි. වියන් තවත් ඉස්සරහට. හරි. මේකෙදී දැන් අපිට ස්කෝ එක ලැබෙනවා ලකුණු 22ක්. මේ ලකුණු 22කින් ලකුණු 12ක් ඇවිල්ලා ස්පීකින් සෙක්ෂන් එකට. ඊට පස්සේ මොකක්ද? ලිසනින් සෙක්ෂන් එක ස්කෝ කරනවා ලකුණු 10කින්. ඒ කියන්නේ ලකුණු 10ක් ලිසනින් වලටත් ලකුණු 12ක් ස්පීකින් වලටත් ලැබෙනවා. ෆික්ෂන් එකක් හෝ දෙකක් එන්නේ. හරි. මොකක්ද මේකේ කරන්න තියෙන්නේ? දැන් මං කියවනේ අපිට ඇහෙන එකක් අපි තව කාටද දෙයක් කියලා තියෙන කියලා. හරි. මේකේ තියෙන්නේ ඔඩියෝ ක්ලිප් එකක් ඇහෙනවා. ඔඩියෝ ක්ලිප් එක ඇහුනට පස්සේ රෙකෝඩින් ටයිම් එකක් පටන් ගන්නවා. මේ රෙකෝඩින් ටයිම් එකේ අපිට කතා කරන්න දෙයි. හරි. දැන් මේකෙදි පළවෙනි ස්ටෙප් එක you will hear an audio lecture around 60 to 90 seconds. එතකොට අපිට තප්පර 60ත් 90ත් අතර ඔඩියෝ ක්ලිප් එකක් අපිට ඇහෙන්න පුළුවන්. හරි. ඔඩියෝ ක්ලිප් එකක් ඇහුණා. ඊට පස්සේ මේ ඇහෙන වෙලාවෙදී අපිට තියෙන්නේ කීවර්ඩ්ස් සහ ටොපික් එකක් ලියාගන්න. මොකද අපි මේ ක්වෙස්චන් එක කරන්නේ ටෙම්ප්ලේට් වලට. මම ඔයාලට කලින්ම කියලා තියෙනවා අපිට ටෙම්ප්ලේට් වලට කරන ක්වෙස්චන් පහක් තියෙනවා කියලා. නිකන් මතක් කරගමු. describe image තියෙනවා, retail lecture තියෙනවා, summarize written text එක තියෙනවා, essay එක තියෙනවා, summarize spoken test එක තියෙනවා. හරිද? එතකොට මේ ක්වෙස්චන් පහම අපි කරන්නේ ටෙම්ප්ලේට්ස් වලට. හරි. මේකෙදී අපිට keywords ටිකක් සහ topic එකක් අපි ලියා ගන්න. හරිද? එතකොට keywords ටිකයි topic එකයි අපි ලියා ගන්න. මම ඔයාලට ඉස්සරහට ඒ ගැන එකින් එක කියලා දෙන්න. හරිද? ඊට පස්සේ audio clip එක stop වෙනවා. audio clip එක stop වුණාට පස්සේ ඔයාලට තප්පර 10ක් ලැබෙනවා prepare වෙන්න. හරිද? prepare වෙන්න ලැබෙනවා තප්පර 10ක්. හරිද? prepare වුණාට පස්සේ ඔයාලට step එක 4 විදියට හම් වෙනවා recording time එක. හරිද? recording time එක. recording time එක තප්පර 40ක් තියෙනවා. මේ තප්පර 40 ඇතුළත ඔයා අර ලියාගත්ත keywords ටික සහ topic එක ඔයාගේ template එකට දාලා කියන්න තමයි තියෙන්නේ. හරිද? ඔන්න ඕක තමයි retail lecture සරලවම කිව්වොත් කරන්න තියෙන්නේ. හරි. හැබැයි සරලව මෙහෙම කිව්වට දැන් මේකේ තව ඇතුලේ දේවල් තියෙනවානේ. කොහොමද මේ keywords දාන්නේ? කොහොමද topic එක දාන්නේ? අපි කොහොමද මේවා note down කරගන්නේ? ඔන්න ඔය ප්‍රශ්න ටික දැන් ඔයාලට ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් අපි තවත් මේ ගැන කතා කරලා බලමු. හරි. වෙන්න මේක තමයි template එක. හරිද? එතකොට අපි මේ template එක හොඳට practice කරනවා පළවෙනි දේ. හරිද? template එක ඔයාලා පුළුවන් තරම් practice කරගන්න මුලින්. මේ template එකේ දැන් ඕන තරම් templates තියෙනවා. හරිද? ඕන තරම් templates තියෙනවා. ඒ templates වලින් ඔයාලට set වෙන එකක් ගන්න. නැත්තම් කවුරු අපි ගමුකෝ 10 දෙනෙක් ඉන්නවා. මේ 10 දෙනා templates 10කට කරන්නේ. හැබැයි ඔය 10 දෙනාගෙන් දෙන්නෙක්ගේ score එක විතරයි හොඳ score එකක් විදියට තියෙන්නේ. අපි හිතමු එයාලා ස්පීකින් වලට 88ක් ගත්තා එක්කෙනෙක් අනිත් එකන 85ක් ගත්තා කියලා. ඔයාලා මොකක්ද කරන්නේ? එයාගේ ටෙම්ප්ලේට් එකට ප්‍රැක්ටිස් කරනවා. හැබැයි වාගේ රිසල්ට් එක සමහරක් වෙලාවට අඩු වෙනවා. ටෙම්ප්ලේට්ස් වැඩ කරනවා. ඔය හැම දෙයකම ඔයාලගේ තියෙන ප්‍රොනන්සියේෂන් ෆ්ලුවෙන්සි මේන්ටේන් කරන එක විතරයි. හරිද? ඉතින් ඒක නිසා ඒක තමයි අපි හදා ගන්න ඕන. හරි. ඊට පස්සේ දැන් මේක ගත්තාම this lecture provides the most important information about මෙන්න මෙතන මේ topic එක විදිහට අපි දාන්නේ අපි අර ලියා ගන්න topic එක. හරිද? topic එක තමයි අපි එතෙන් දාන්නේ. ඊට පස්සේ it is a very informative lecture. ඊළඟට මොකද්ද? The speaker started with talk about 1 and 2. මොකද්ද මේ 1 and 2 කියන්නේ? 1 and 2 කියන්නේ keywords. ඊට පස්සේ අපිට හම්බෙන්නේ after that he highlighted the key point about 1 and 2. මෙතනත් 1 and 2 කියන්නේ මොකක්ද? keywords. ඊට පස්සේ and also about 1 and 2. ඊට පස්සේ and also about 1 and 2
Lastly, he mentioned the importance key point about 1 and 2. To conclude, the lecture was very informative. හරි. එතකොට ඔන්න ඔතෙන් අපි ඇඩ් කරන්න තියෙන්නේ keywords ටික සහ topic එක. මෙතන තියෙන එක topic එක දානවා මේ 1 and 2 කියන ඒවාට keywords දානවා. හරිද? එතකොට keywords අපිට දාන්න ඕනේ කීයක්ද? keywords 10ක්. හරි. keywords 10ක් අපි ලියා ගන්න ඕනේ. ඔයාලා ලියාගද්දී keywords ඔයාලට හැරතරම වැඩියෙන් ලියා ගන්න. හරිද? වැඩියෙන් ලියා ගන්න එක හොඳයි. ඊට පස්සේ ඔයාලා සමහරක් වෙලාවට ඒක pronounce pronounce කරන්න පුළුවන් ඒවා ටික කියන්න පුළුවන්. හරි. එතකොට ඒකත් හරි. දැන් අපි යන් තවත් පොඩ්ඩක් ඉස්සරහට මේ ටෙම්ප්ලේට් එක බලන්න ඔයාලා ප්‍රැක්ටිස් කරගන්න. Today, I'm thrilled to explore the transformative power of music, a universal language that මම මෙතන ෆික්ෂන් එකක් ප්ලේ කරනවා. හරි. මේ ෆික්ෂන් එකෙන් keywords ටිකක්ම සහ topic එකක්ම තමයි මම ඉස්සරහට ගන්න. එතකොට දැන් මේකෙදි ඔයාලට මේ audio clip එකේදී ඔය යන ටිකත් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. හරිද? ඔය විදිහට audio clip එකක් play වෙනවා. මේ audio clip එක play වෙද්දී ඔයාලට topic එක ඇහෙන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ මුලින් ඇහෙන්නත් පුළුවන්, මැදින් ඇහෙන්නත් පුළුවන්, අන්තිමට ඇහෙන්නත් පුළුවන්. හැබැයි ඔකෙන් ගන්නවත් ප්‍රශ්නයක් නැහැ topic එක අපි ලියා ගන්නවා. හරිද? ඒතකොට topic එක ලියාගද්දී ඔයාලා වෙනම topic එක ලියා ගන්නවා. keywords ලියාගද්දී keywords වෙනම ලියා ගන්නවා. හරි. මම පොඩ්ඩක් මේක ඔයාලට play කරන්න දැන්. transcends cultural and linguistic barriers. Music, in its various forms, is not just a source of entertainment. It's a profound medium for expressing emotions and connecting people across the globe. Music's influence on human emotion is unparalleled. It has the ability to evoke deep feelings, from joy to sorrow, and can impact our mood and mental state. This emotional connection is why music is often used therapeutically, helping to relieve stress and promote well-being. Additionally, music serves as a cultural bridge, fostering understanding and unity among diverse groups. It reflects the history, struggles, and triumphs of different communities, offering insights into various cultural identities. හරි. ඔන්න ඔය වගේ ඔයාලට audio clip එක play වෙනවා. පොඩ්ඩක් මේක ඉස්සරහටම යවන්න. එතකොට තත්පර 60ක් හෝ 90ක් අතර play වෙයි. හරි. ඊට පස්සේ ඔයාලගේ prepare time එක පටන් ගන්නවා තත්පර 10ක්. මේක තියෙනවා තත්පර 90ක් තියෙනවා මේ audio clip එක. හරි. අපි පොඩ්ඩක් ඉස්සරහට. දැන් මම ඔයාලට කලින් audio clip එකක් play කරානේ. ඒ audio clip එකේ තිබ්බ topic එක සහ keywords තමයි මම මෙතන මේ red color වලින් words ටික දාලා තියෙන්නේ. හරිද? හන්ටික template එක. මේ රතු පාටින් highlight කරලා තියෙන්නේ මම අරගෙන ගත්ත topic එක සහ keywords ටික. එතකොට වෙන්න මේ විදිහට තමයි අපි template එක fill කරගන්නේ. හැබැයි මේක කොහේවත් අපි ලියාගන්නේ නැහැ. හරිද? exam එකට ගියාම ඔයාලට ලැබෙනවා laminated book එකකුයි marker pen දෙකකුයි. හැබැයි ඔයාලට template එක exam එකට ගියපු ගමන් ලියාගන්න ඒවා කිසිම දෙයක් කරන්න බෑ. හරිද? එහෙම ලියාගන්නෙත් අපි නැහැ. ඔයාලට ඒ වෙලෙට ඒක keywords ටික ලියාගෙන ඔයාලට කියන්න තමයි තියෙන්නේ. හරි. මම මෙතෙන් එන්න කලින් තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. හරි. keywords ලියාගද්දි මතක තියාගන්න keywords ඔයාලගේ template එකේ keywords තියෙන්නේ කීයද? දැන් දෙක ගානේ තමයි අපිට ලියන්න තියෙන්නේ. දැන් මෙතන බලවුවොත් ඔයාලගේ තියෙන දෙක ගානේ keywords දාන්න තියෙන දෙක ගාන. හරි. එතකොට අපි keywords ලියාගද්දි දෙක පල්ලෙහාට ලියා ගන්න. හරිද? ඔයාගේ template එකේ keywords තුනක් කියනවා. අපි හිතමුනේ example එකක් විදියට green, yellow, black කියලා කලර්ස් තුනක් ගමුකෝ. හරිද? අනත්තම් ඉතින් internet exam ශ්‍රී ලංකා කියලා ගමුකෝ. එතකොට ඔයාගේ template එකේ තුනක් කියන්න තියෙනවා නම් කියන්නේ keywords තුනක් දාන්න තියෙනවා නම් ඔයා ඒක එක දිගට තුනක් ලියා ගන්නවා. ඊළඟ rule ඒ කියන්නේ පල්ලෙහායින් ඔයා ඊට පස්සේ තුනක් ලියා ගන්නවා. ඊට පස්සේ තුනක් ලියා ගන්නවා. කවදාවත් retail එක මොනම ඔයාලගේ keywords ලියා ගන්න එකම section එකකවත් ඔයාලා ලියා ගන්න එපා එක දිගට. හරිද? ඔයාලා පල්ලෙහාට ලියා ගන්න ඒ sentence වල තියෙන කියන්නේ sentence එකක අපිට keywords දාන්න ප්‍රමාණයක් තියෙනවා. දැන් මේකේ තියෙන දෙකයි. එතකොට ඔයාලා ලියා ගන්න උනත් දෙකයි. හරිද? ඒ වගේ දෙක පල්ලෙහාට ලියා ගන්න. එක දිගට ලියා ගන්න යන්නේ නැහැ. හරිද? මොකද එහෙම කියන්නේ ඔයාලට එකක් තමයි කියන්න ලියසෙ. මොකද ඔයාලා practice කරලා තියෙන මේ template එක දැන් හැමෝම කරන්නේ මේ template එක දැන් මේක දැක්ක ගමන් screenshot එකක් හරි ගහ ගන්න. හරිද? screenshot එකක් ගහගත්තම හෝ ඔයාලා ලියාගත්ත නම් template එක ඔයාලා ලියාගෙන මෙන්න මේ විදිහට sentence. මොකද අපි දැකලා පුරුදු විදිහට තමයි මේක ලියාගන්නේ. ඊට පස්සේ අපි කියන්න වුණු වෙද්දිත් අපිට මතක තියෙන්නේ මේ විදිහනේ. හරිද? අපිට මතක තියෙන්නේ මේ විදිහ. එතකොට මේකෙදි ඔයාලා exam එකේදී keywords දෙක ලියාගද්දි ඔයාලට හොඳට අර sentence කියන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ඔයාලගේ keywords දාන්නේ එක පිළිවෙලට තියාගන්න. හරි. ඊළඟ දේ මොකද්ද? දැන් words වල pronunciation.
හරිද? මතක තියාගන්න මේ වගේ තියෙන කෙනෙක් ටෙම්ප්ලේට් එකේ තියෙන හෝ අපි දාන කීවර්ඩ්ස් ටික හොඳට ප්‍රොනන්සියේෂන් තියාගන්න. ඔයා කියන එක වර්ඩ්ස් ටික උගෙන් කට ඇරලා හොඳට ප්‍රොනවුන්ස් කරලා කියන්න. ඊළඟ දේ තමයි ස්පීඩ් කිව්වා කියලා ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. අර ස්පීඩ් කිව්වා කියලා ලකුණු ලැබෙන්නේ නැහැ. වාගේ තියෙනවනේ වොයිස් එකක් කාගේවත් ඇක්සන්ට් එකක් ගත්ත කියලා ලකුණු ලැබෙන්නේ නැහැ. හරි. ස්ලෝ කිව්වා කියලා ලකුණු ලැබෙන්නේ නැහැ. සමහරක් වෙලාවට අපි ප්‍රැක්ටිස් කරන ප්ලැට්ෆෝම්ස් වල අපිට ලැබෙන්න පුළුවන්. ප්‍රැක්ටිස් කරන ප්ලැට්ෆෝම් third party application. හරිද? ඉතින් එහෙම වුණා කියලා අපිට ලකුණු ලැබෙන්නේ නැහැ එක්සෑම් එකේ. හරිද? අපි හිතමු ස්පීඩ් කියාගෙන යනවා ඔයාලට හම්බෙලා ඇති සමහරක් අය කරපු ක්වෙස්චන් වල දැන් ඔයාලා අපි ගත්තොත් ඒ පිනිගෙන ප්ලැට්ෆෝම් එකේ ඔයාලා බලන්න එක එක්කෙනා එක එක විදිහට කරපු අය ඇති හයියෙන් කියනවා ස්පීඩ් කියනවා ස්ලෝ කියනවා වර්ඩ්ස් එකකින් එක කියනවා ස්කෝර් එක 90යි 80යි ඔය වගේ තියෙනවා. හරිද? ඒක හැමෝටම එහෙම වෙන්නේ නැහැනේ. හරිද? සමහරක් වෙලාවට යාලා එක්සෑම් එකේ ගියාම ඒක අඩු වෙන්න පුළුවන්. හේතුව තමයි එක්සෑම් එකේදී අපිට එහෙම කරන්න බෑ. අපේ ඇබ්සන්ට් එක ගැන අපේ විදිහට අපි නෝවල් කතා කරන විදිහට කතා කරන්න ඕන. හරිද? ඒක තමයි වැදගත්ම දේ ෆ්ලුවෙන්සි මේන්ටේන් කරද්දී. එතකොට ෆ්ලුවෙන්සි මේන්ටේන් කරද්දී අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලගේ තියෙන්න ඕන නෝමල්. ඒ කියන්නේ ඔයා නෝමල් කතා කරන විදිහට වචන ටික ප්‍රොනවුන්ස් කරන්න ඕන. හරිද? ඊළඟ දේ එක ස්පීඩ් එකක් තියෙන්න ඕන. ඊළඟ දේ එක සවුන්ඩ් එකක් තියෙන්න ඕනේ ඒ ක්වෙස්චන් එක ඇතුලේ. හරිද? ඔයා එක්කෝ ස්පීඩ් එකෙන් කියාගෙන ගිහිල්ලා ඔයා සද්ද වැඩි කරනවා නම් ඊට පස්සේ අය අඩු කරනවා නම් නැත්තම් වචන එකින් එක කියනවා නම් ඔයාට මේ ෆ්ලුවෙන්සි මේන්ටේන් කරන්න බෑ. හරිද? ස්පීකින් වල ස්කෝර් කරන්න බෑ. හරි. දැන් මේ ටෙම්ප්ලේට් එක ගත්තාම ක්වෙස්චන් එක අපි කිව්වොත් බලන්න this lecture provides the most important information about power of music. It is a very informative lecture. The speaker started with talk about language and universal. After that, he highlighted the key point about environmental and emotions, and also about world and culture, and also about human and society. Lastly, he mentioned the important key point about experience and feelings. To conclude, the lecture was very informative. හරි. එතකොට ඔය ස්පීඩ් එක තියෙන්නත් ඕන ඔයාලගේ එක ෆ්ලෝ එකක් තියෙන්නත් ඕනේ. හරි. ඊළඟ දේ තමයි ඔයාලට පොඩ්ඩක් හරි මිස් වුණා නම්. හරිද? ඔයාලට පොඩ්ඩක් හරි මිස් වුණා නම් අපි හිතමු keywords දාදී and also about world and culture කියන එක culture කියන එක ඔයාලට කියවුන්නේ නැත්තම්. හරිද? ඒ කියන්නේ මං කියන්නේ ඒ වචන එක පාට වලට ආවේ නැත්තම්. හරිද? වාට අය ඒක දෙවනි පාරක් කියලා හදන්න යන්නේ නැහැ. අය රිපීට් කරන්නේ නැහැ. and also about culture කියන වාට නිකන්වත් ඒක වචනේ එන්නේ නැහැ. එතකොට මොකක්ද කරන්නේ? අයත් කියන්න බලනවා and also about culture කියලා. නැත්නම් culture කියලා කියනවා. වාගේ මොකක්ද වෙන්නේ? ලකුණු අඩු වෙනවා. හරිද? ඉතින් ඒක නිසා මතක තියාගන්න එකම එක පාරයි ඔයාලගේ ප්‍රොනන්සියේෂන් වල වාක්‍යර ප්‍රශ්නයක් වුණා නම් අයක හදන්න යන්නේ නැහැ. එතකොට එක ස්පීඩ් එකක් එක සවුන්ඩ් එකක් අනිවාර්යෙන් මේක ඇතුලේ තියෙන්න ඕන. ටෙම්ප්ලේට් එක හොඳට ප්‍රැක්ටිස් කරන්න ටෙම්ප්ලේට් එක ප්‍රැක්ටිස් කළා වඩ පුළුවන් ක්වෙස්චන් කරන්න. හරි එතකොට එක ස්පීඩ් එකක් තියාගන්න. This lecture provide the most important information about topic එක කිව්වා. It is a very informative lecture. The speaker started with talk about 1 and 2. After that, he highlighted the key point about 1 and 2, and also about 1 and 2, and also about 1 and 2. Lastly, he mentioned the important key point about 1 and 2. To conclude, the lecture was very informative. ඊළඟ දේ තමයි දැන් මේක sentence තිබ්බ කියලා sentence කියන්න යන්නේ නැහැ. අපි read aloud එක කියනෝනේ. read aloud එකත් අපිට sentence කියන්න පුළුවන්. හරිද? reading lecture එක ඒක paragraph එකක් වගේම ඔයාලා කියවන්න. හරිද? ඒක තමයි ඔයාලට හොඳම විදිය. නැත්තම් ඔයාලා කියනවා නම් මේ ගොඩක් අය කරන වැරදි. This lecture provide the most important information about topic එක අපි ගමුකෝ power of music කියලා. This lecture provide the most important information about power of music. It is a very informative lecture. The speaker started with talk about 1 and 2. After that, he highlighted the key point about 1 and 2. නැත්තම් ඔය එක වැරද්දක්. ඒ කියන්නේ sentence කියනවා. ඊළඟ දේ තමයි keywords දාදී ඔයාලා struck වෙනවා පොඩ්ඩක්. The speaker started with talk about 1 and 2. After that, he highlighted the key point about 1 and 2. And also about 1 and 2. And also about 1 and 2. Lastly, he mentioned the important key point about 1 and 2. මොකක්ද ඔතන උනේ? පළවෙනි දෙකේ keywords එක දාද්දි ඔයාලා පොඩ්ඩක් නතර වෙනවා. හරි keywords ටික ඔයාලට ඒ කියන්නේ එකපාරට කියව ගන්න බෑ. ඊළඟ මොකද and also about කියන එක හැමෝටම ලේසි. හරිද? යාළුවා මොකද කරන්නේ? and also about කියන එක ස්පීඩ් කියන්න ගන්නවා. මොකක්ද වෙන්නේ? මෙතන එක ස්පීඩ් එකක්, මෙතන තව ස්පීඩ් එකක්, ඊට පස්සේ මෙතන තව එකක්, ඊට පස්සේ අන්තිමට ඔයාලට හොඳ ස්කෝර් එකක් ගන්න බෑ මේ ෆ්ලුවෙන්සි වලට. ඔන්න ඕක තමයි ස්පීකින් වල ගොඩාක් අය වරද්ද ගන්න තැන. හරිද? ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඔයාලා බලන්න ෆික්ෂන් කරන්න. ෆික්ෂන් කරද්දී ෆික්ෂන් ප්ලේ කරලා අනිවාර්යෙන් අහන්න. හරිද? ෆික්ෂන් ප්ලේ කරලා අහන තරමට ඔයාලට
හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලගේ මිස්ටේක්ස් මොනවද තියෙන්නේ කියලා. හරිද? එහෙම තේරෙන්නේ නැත්නම් ඔයාලා WhatsApp වලින් මට ඔයාලා කරපු කෙක්ෂන් දෙකක් එවන්න. ඊට වඩා එවන්න බෑ කෙක්ෂන් දෙකක් එවන්න. මම එතකොට ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයාලගේ මොනවද ඔයාලගේ හදාගන්න ඕනේ කියලා. හරිද? ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් මේ රීටේල් ලෙක්චර් කෙක්ෂන් එක ගැන හොඳටම තේරුණා කියලා. මොකද මේක තමයි වෙන්න ඕනේ. දැන් මේක අපිට සෙන්ටෙන්ස් දාන්නත් පුළුවන්. හරිද? එතකොට මේ අපි කීවර්ඩ්ස් දාලා සෙන්ටෙන්ස් දාන්නත් පුළුවන්. ඉච්චර අමාරු වෙන්න ඕනේ නැහැ අපි. මොකද සෙන්ටෙන්ස් එකක් හැමෝටම අල්ලගන්න බෑ. හරිද? හැම අල්ලගන්නත් පුළුවන්, අල්ලගන්න බැරි අය තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා මේ ලේසි විදියට කරන්න. මම ඒතකොට මම ඊළඟට තව වීඩියෝ එකක් කරන්න එන්නම් මේ සෙන්ටෙන්ස් එකක් දාන එක ගැනත්. එතකොට ඔයාලට තව ලේසි නේ. මොකද එක වීඩියෝ එකේ මම මේ කියන්නේ නැහැ. මොකද පොඩ්ඩක් වීඩියෝ එක දිග වෙන නිසා. හරි. එතකොට අපිට මේ ෆික්ෂන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් වල. හරි මම ප්ලැට්ෆෝම් එකකටත් ඔයාලට ගිහලා පෙන්නන්නම්. ඒ පිණි ප්ලැට්ෆෝම් එක. මේක තමයි ඒ පිණි කියන ප්ලැට්ෆෝම් එක. ඔයාලා ඒ පිණි ප්ලැට්ෆෝම් එක දැනට යූස් කරන්නේ නැති කෙනෙක් නම් මගේ පළවෙනි වීඩියෝස් බලන්න මම මේ ප්ලැට්ෆෝම්ස් ගැන ඔයාලට ඔක්කොම කියලා තියෙනවා. හරි. එතකොට PT ප්‍රැක්ටිස් කියලා තැනින් දැන් ඔයාලා දන්නවනේ PT කෝ කියලාත් ඇවිල්ලා තියෙනවා කියලා අපිට PT කැනඩා වලට එක්සෑම් එක. හරි එතනින් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඒක ඔයාලා ලොකුවට මේවා කරන්න ඕන. මම දැක්ක ගෲප් එකේ ගොඩක් අය දාලා දිනවා මේ ක්වෙක්ෂන් එනවාද මෙහෙම එනවාද කියලා. හැබැයි ඉස්සරහට PT ඇකඩමික් හෝ PT ඇකඩමික් UK VI වලට එන්න පුළුවන් ගෲප් ඩිස්කෂන් එක මම හිතන විදියට ඔය ක්වෙක්ෂන් දෙකෙන් එක්සෑම් දෙකෙන් එකට එකතු වෙන්න පුළුවන්. හරි. මේක රීටේල් ලෙක්චර් කියන ක්වෙක්ෂන් එකට එන්න. ක්වෙක්ෂන් එකට ආවට පස්සේ ඔයාලට මෙතන පෙන්නයි all prediction, weekly prediction, monthly prediction කියලා කොටස් තුනක්. හරිද? මෙතන ඔයාලා monthly prediction එක practice කරන්න. මොකද මගේ එකේ පෙන්නන්නේ නැහැ මට මෙහෙට. එතකොට ඔයාලා මෙතන practice කරන්න monthly prediction එක exam එක ලඟ වුණාට පස්සේ ඔයාලා weekly prediction එක practice කරන්න. මේකේ තියෙන්නේ අපිට audio clip එක play වෙනවා මේ වගේ මම අර කලින් කිව්වා වගේ තප්පර 60ත් තප්පර 90ත් අතර ඊට පස්සේ audio clip එක play වුණාට පස්සේ අපිට තප්පර 10ක් දෙනවා prepare time එක. ඒ 10 ඉවරනාට පස්සේ අපිට recording time එක පටන් ගන්නවා. recording time එකේදී අපිට template එකට keywords ටික දාලා කියන්න තියෙනවා. හරි. ඊළඟ දේ කියලා ඉවරන ගමන් ඔයාලා next කරලා ඊළඟ විෂයට යන්න ඕන. මම මේ ඔයාලට නිකන් play කරලා පෙන්නන්නම්. The world's population grows, ensuring everyone has access to. By adopting these practices, we can ensure that future generations have access to the food they need to thrive. හරි. prepare time එක හම්බ වෙනවා අපිට තප්පර 10ක්. prepare time එක වුණාට පස්සේ beep සද්දයක් එනවා අපිට. ඔතනින් පස්සේ recording time එක පටන් ගන්නවා. recording time එක පටන් ගත්තාට පස්සේ ඔයාලට තියෙන්නේ template එකට අපේ keywords ටික දාලා කියන්න. හරි. ඊට පස්සේ ඔයාලා click to stop කරා මෙතන submit කරලා ඔයාලා කරපු section එක play කරලා අහන්න. හරි play කරලා අහන්න. ඊට පස්සේ ඔයාලට හොඳ idea එකක් එයි. ඒ කියන්නේ ඔයාලට තේරෙයි ඔයාගේ mistake. අපි කාටවත් share කරලා වැඩක් නැහැ question. ඔයාලා ඔයාලගේ mistakes හැදෙන්න. ඒ කියන්නේ අහලා බලන්න ඕනේ. ඒතකොට තමයි ඔයාලට තේරෙන්නේ. හරි. exam එකේදී මතක තියාගන්න ඔයාලට මෙහෙම හම්බෙන්නේ නැහැ. හරිද? exam එකේදී මෙහෙම audio clip එකක video clip එකක ඒ කියන්නේ image එකත් එක්ක audio එක play වෙනවා. play වුණාට පස්සේ recording time එක හම් වෙනවා. recording time එක ඔයාලා කිව්ව ඉවරන ගමන් ඔයාලට next button එක click කරලා open වෙන window එක yes කරලා ඊළඟ question එකට යන්න තියෙනවා. හරිද? ඔන්න ඕක තමයි exam එකේදී අපිට හම් වෙන විදිහ. ඉතින් mock exams කරද්දී ඔයාලට ඒවා තේරෙනවා. එහෙම ලොකුට අමාරු වෙන්නේ නැහැ. අපි ඉස්සරහට mock exams කරමු. question ටික කරලා ඉවර. හරි. ඊට පස්සේ මතක තියාගන්න තව පුංචි දෙයක් තියෙනවා මේකෙදී. ඔයාලා question එක කියන්නේ recording time එක පටන් ගත්ත ගමන් ඔයාලා කතා කරන්න ඒ වගේම section එක ඉවර කරපු ගමන් ඔයාලා කතා කරලා ඉවරන ගමන් next button එක click කරලා ඊළඟ question එකට යන්න ඕන. හරිද? එහෙම ගියේ නැත්තම් වෙන්නේ ළඟ ඉන්න කෙනෙක් කියන එකකෝ ඔයා කියන්නේ තත්පර 3ක් මිස් වුණොත් ඔයාගේ mic එක off වෙනවා. නැත්තම් වෙන්නේ ළඟ ඉන්න කෙනෙක් කියන එක ඔයාගේ record එක ඔයාගේ score එක අඩු වෙනවා. ඔන්න ඔය ටික තමයි වැදගත්ම දෙයක් විදිහට තව තියෙන්නේ. හරිද? ඒක නිසා ඔය ටික හදාගන්න. එතකොට මෙන්න මේක තමයි template එක. template එකේ මෙන්න මේ රතු පාටින් තියෙන ටික තමයි අපි fill කරන්න ඕන. හරිද? ඒකට fill කරාට පස්සේ ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඒකට keywords ලියාගද්දී ඔයාලා keywords ටිකත් ඔයාලගේ template එකේ 3යි නම් තියෙන්නේ. ඔයාලගේ template එකේ 2යි නම් තියෙනවා. දෙක පල්ලෙහාට ලියා. topic එක මේ example කියන එක topic එක හිතන්නකො. මේක වෙන ඔයාලා ලියාගන්න උඩින්. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි retail lecture ඔයාලට හැමදේම කියන්නේ සාමාන්‍යයෙන් ගත්තාම ඔක්කොම කියන්න තියෙන්නේ. එතනින් එහාට අපිට තියෙන fluency pronunciation හදාගන්න එක. ඉතින් ඒක හදාගන්න ඕන ඔයාලා fiction කරන්න ඕන. හරි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් PT exam එක සම්බන්ධව අනිවාර්යෙන් යට comment box එකේ comment එකක් දාන්න. ඒ වගේම ඔයාලට පුළුවන් WhatsApp group එකට join වෙන්න. මම WhatsApp වලින් message එකක් එවන්න. මම ඒකට ඔයාලා group එකට join කරන්නම්. ඉතින් යට description එකේ දාලා තියෙන්නේ
WhatsApp වල ලින්ක් එක දාලා දෙන එකෙන් මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ ස්පීකින් වල ෆ්‍රික්ෂන් තියෙනවා නම් මට ෂෙයා කරන්න. ඒතර මම කියන මොනවද ඔයාලගේ හදාගන්න ඕනි කියලා අනිවාර්යෙන් මේ වීඩියෝ වලට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් වෙයි රීටේල් ලෙක්චර් ෆ්‍රික්ෂන් එක හදාගන්න. එහෙනම් ඉතින් සුබ දවසක් කියලා අදත් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා.